ඔයාලට ගෙනාවේ වැදගත් වීඩියෝවක්. අයියලා කරන්න තමයි ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. නංගිල මල්ලිල ඉතින් බැලුවට කමක් නැහැ. වැඩිය මේ කොළුවට දාගන්න එපා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ හැමෝම ආස කරන වීඩියෝවක්. අද මම ඔයාලට ගෙනාවේ හැමෝම ආස කරන භාෂාවක්. ඉතින් මේ භාෂාව තමයි කොරියන් භාෂාව. මම හිතුවා ඔයාලට පොඩ කියා දෙන්න. ඉතින් මම ආස වුණා ඔයාලත් එක්ක මම මේ දන්න ටික බෙදා හදා ගන්න. ඉතින් හැමෝටම අන්‍යහසය කියන්නේ දැන් අපි සිංහලෙන් ගත්තොත් ආයිබෝවන් කියනවා. චේ ඉර්මන් මීසරණිම්නිදා. ඒ කියන්නේ චේ ඉර්මන් මගේ නම අපිට ඕනම නමක් දාන්න පුළුවන්. චේ ඉර්මන් ගයනි ඉම්නිදා. චේ ඉර්මන් සඳුනි ඉම්නිදා. දැන් මගේ නම මීසරණිනේ. චේ ඉර්මන් මීසරණිම්නිදා. ඉතින් මම අද ඔයාලට පුංචි වාක්‍යයක් කියා දුන්නා. මම ටික ඔයාලට අනිත් වීඩියෝ වලින් දාන්නම්. තමන්ගේ වයස, තමන්ගේ ගම ඒ ටික කියන විදිය. හරි. දැන් මට වැඩි වෙලාවක් නැහැනේ. එහෙනම් අපි ඉක්මනටම පාඩමට යමු. ඉතින් අද මම ඔයාලට කියා දෙන්න හැදුවේ මුලින්ම අපි අකුරු ටික ඉගෙන ගනිමුකෝ. මම දැන් ඔයාලට දැන් අකුරු ටික කියා දෙන්න තමයි යන්නේ. අපි මුලින්ම කොටස් 5කට වගුවක් ගහ ගන්න ඕන. හරි. දැන් මම වගුවක් ගහ ගන්න කිව්වට ඔයාලට කිව්වේ නැහැනේ අපි මොන අකුරද ඉගෙන ගන්න කියලා. අපි මුලින්ම ඉගෙන ගමු ව්‍යංජන අක්ෂර. එක අක්ෂර වර්ග තියෙනවා. ඉතින් ඒ කියන්නේ ස්වර අක්ෂර තියෙනවා. තව ඒ විදියන්නේ ඉතින් එක අක්ෂර තියෙනවා. මම අද හිතුවා ඔයාලට ව්‍යංජන අක්ෂර 14ක් කියා දෙන්න. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ වෙදී කියා දෙන්නේ අකුරු 7යි. මොකද මට වැඩි කාලයක් නැති හින්දා. මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් මම ඔයාලට චිත්‍ර 7 අරගෙන එන්නම්. හැබැයි ඉතින් ඔයාලා එක 7ක් බලලා වැඩක් නැහැ. අනිත් 7ක් බලලා තමයි ඔයාලට මේ වචන ටික වචන එක හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ අකුරු 14ම ඔයාලා බැලුවා. ඔයාලා මේ වීඩියෝ හරියට තේරුම් ගන්නත් ඕන. හරි. එහෙනම් අපි දැන් අකුරු ටිකට යමුකෝ. දැන් මුලින්ම දැන් අපි 1 2 3 4 5. දැන් අපි මෙන්න මේ තියෙන තුන්වෙනි රූලෙන් මෙන්න මෙහෙම ලියා ගන්න. අපි දැන් සිංහල භාෂාවෙන් ක ග දැන් අපි සිංහල භාෂාවක් තියනනේ ක ග අයන්න ආයන්න. ඔන්න ඕවට තමයි අපි ව්‍යංජන අක්ෂර කියලා කියන්නේ. දැන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? දැන් අපි ක නම් දැන් අපි ග කියන්නේ G කියලා. තේරුණාද? දැන් ඊට පස්සේ අපි හැම එකම මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ක ග. ඒ කියන්නේ සමහරක් ඒවානේ ස වගේ නම් ඒ කියන්නේ තනියම S. එතකොට අන්න එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ අපි යමු න. එන්. ඊට පස්සේ තද. අපි ඒකට කියන්නේ දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් TR නේද? දැන් අපි එක කරට යමු කියන්නේ TH නේ. ඒතකොට ලේසියිනේ. ඊළඟ අකුර තමයි අපේ ලර. හරිද? ඒකේ ඉංග්‍රීසි එක තමයි LR. අනිත් අකුර තමයි ම. ම වලට අපි ඉංග්‍රීසියෙන් M කියලා දානවා නේද? අපි දැන් කීබෝඩ් එකේ වගේ ටයිප් කරද්දී ඊට පස්සේ බබ දානවා. බබ වලට අපි කියන්නේ මොකද්ද? P. දැන් අපි P කියලා බ වලට කියන්නේ B. ප වලට කියන්නේ P. මගේ අකුරු කැතයි වැඩි ගණන් ගන්න එපා හරිද? ඉතින් මං කලබලයටනේ දැන් ලියන්නේ. අපේ ඊළඟ අකුර තමයි ස.
අපි සර් වලට කොහොමද කියන්නේ? ඉංග්‍රීසි වලින් S. ඉතින් මේ හත තමයි අද මම ඔයාලට පිළිවෙල මේ තමයි මුල්ම හත. මම අද ඔයාලට මේ ටික තමයි කියා දෙන්න කියලා හිතුවේ. මම ඉතුරු හත තව තියෙනවා එහෙම. ඒ ටික මම අනිත් වීඩියෝ එකකින් ඔයාලට දෙන්නම්. දැන් අපි එහෙනම් මෙන්න මේ පළවෙනි කොටසින් අපි දැන් පටන් ගනිමු අකුරු ටික ලියන විදිහ. ඔයාලා මේ වීඩියෝ එක අවබෝධ කරගන්න ඕනේ. නිකම් බලලා වැඩක් නැහැ. හරි. දැන් එහෙනම් අපි අකුරු වලට යමුකෝ. දැන් අපි මෙන්න මේ කග අන්න ඒකට අපි ලියන්නේ මෙන්න මෙහෙම. මෙහෙම. දැන් ලියන ආකාරය අපි ඉගෙන ගනිමුකෝ. මෙහෙම. අන්න බලන්න මම කීතර දාලා වලට පෙන්නන්න හැටි. දැක්කද? ඒ තමයි කග. ඔයාලා මේක හොඳට ඔලුවට දාගන්න. අපේ ඊළඟ අකුර තමයි න. අපි ඒක ලියන්නේ දැන් අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ L. මතක තියාගන්න හරියම ලේසි. අන්න බලන්න. මෙහෙම. පේනවනේ ඔයාලට? මෙන්න මෙහෙම ඊතලයේ අරගෙන ආයි මෙහෙම. අපේ ඊළඟ අකුර තමයි ත. අපි ඒකට ත දනේ දැම්මේ. ඒක ලියන්නේ මෙන්න මෙහෙම අරගෙන. දැන් අපි මම චුට්ටක් ඇදේ ගියා පොඩ්ඩක් ඉන්න. දැන් අපි ලියන ආකාරය ඉගෙන ගනිමුකෝ. මුලින්ම මෙහෙම. ඊපස්සේ මෙහෙම. අන්න බලා ගන්න. මෙහෙට ගියා. මෙහෙට දැම්ම. ආයෙ මෙහෙට ගියා. අපි සාමාන්‍යයෙන් සී ලියනවා වගේ සමතාචුරාක්ෂික ඉරි කැලක් නැතුව වගේ. අනේ අපේ අනිත් අකුර තමයි ලර. ලර දෙකටම අපි කියන්නේ මෙන්න මෙහෙම. දැක්කද? දැන් අපි කොහොම දැන් මේක ලියන විදිහ අපි දැන් ඉගෙන ගනිමු. මෙහෙම පල්ලෙහාට දැම්ම ටිකක් අමාරුයි වගේ. උයන්න වගේ තමයි. ඒක කෙලින් ඉරිමයි තියෙන්නේ. අන්න බලන්න දැන් මම හරි ඊතල ගහලා පෙන්නනවා. ඇතුලෙන් තමයි දාන්න වෙන ටිකක් ඒක පැහැදිලි නැහැ. මොකද ඉරි කෑලි එකේ ගොඩක් තියෙන හින්දා. අපේ ඊළඟ අකුර තමයි ම. අපි ම ලියන්නේ මෙන්න මෙහෙම. මෙහෙම අරගෙන. දැක්ක නේද? ඉතින් අපි ඒක දැන් මම ඔයාලට ඒක හුරු කරන්න ලියන විදිය. අපි ඒක එක පැත්තකින් පටන් ගන්නවා. මෙහෙම. අපි මේ පැත්තටම යනවා. මේක මේ පැත්තෙන් පටන් ගත්තොත් ඒ අකුරට වැරදි. දැක්ක නේද ම? දැන් අපි මෙන්න මෙහෙමයි. කග දෙකටම මෙන්න මේ අකුර. මම ඊටු ටික පස්සෙන් කියන්නම්කෝ ඒවට කියන නම්. දැන් ඔයාලට එක පාට වලට දැම්මොත් හරි නැහැනේ. මම මේ වගේ දෙකේ පුරවන්න. පබ. දැන් අපි පබ වලට යමු. අපි පබ වලට ලියන්නේ මෙන්න මෙහෙම ලියලා මැදින් ඉරන්න. ඔයාලා ඒක දැක්ක නේද? දැන් මොන මුලින්ම මෙහෙම. ඊට පස්සේ මෙහෙම. අන්තිමට මෙහෙම. අන්න මෙහෙම. ඒකට කියන්නේ පබ කියලා. පේනවනේ ඔයාලට මේ තියෙන පබ. අපේ අන්තිම අකුර තමයි ස. ස නම් ඉතින් හරිම ලේසි. අන්න බලන්න මෙහෙම අරගත්තා. මෙතනින් මෙහෙම යනවා. ඒ තමයි ස. අන්න බලන්න මම ඔයාලට අයිලියන විදිහ කියලා දෙන්න. මෙහෙම. පේනව නේද? ඒක අපි ලියන්නේ මම ඊතර දාලා පෙන්නන්නම්. මෙහෙම. මාර පෙන් එකේ ලියන හින්දා ටිකක් ඊතලේ ලොකුයි. ඒක ගණන් ගන්න එපා. දැන් අපි ස වෙනකම් ඉගෙන ගත්තනේ. දැන් අපි ඒව ශබ්ද කරන හැටිත් ඉගෙන ගන්න ඕන. දැන් අපි කග. හොඳට මේක ශබ්ද කරන්න අපි මුලින්ම ඉගෙන ගන්න ඕනනේ. ඉතින් අපි මේක කියන්නේ තියොත්. හැමෝම ලියා ගන්න. තියොත්. හැම එකම ඉවර වෙන ඔත්. තියොත්. අනිත් එක නියන්. නියන් මේක ඔත්. නියන්.
වෙන්න මෙන්න මෙතන කයන්න මට ඒක ශබ්ද වුණේ තයන්න කියලා. මට ඒක හදාගන්න කියොත් උඩ ලියන හින්දා ටිකක් අකුරු කැතයි ඒක ගණන් ගන්න එපා. මම ඔයාලට මුලින්ම කිව්වනේ නේද? මට ඉතින් මේ බෝඩ් එකේ ලියන එක නම් ටිකක් අමාරුයි මම ඉගෙන ගත්තා. හරි ඊට පස්සේ අපි තද අපි තද වලට කියන්නේ දිගත් අන්න එහෙම කියන්නේ. අපි දැන් ඒක ඉංග්‍රීසියෙන් ලියමු. අපි මේක ඉංග්‍රීසියෙන් ලියන්නත් පුරුදු වෙනවානේ. ඒක අපි හොඳට ශබ්ද කරන්න පුරුදු වෙන්න ඕනේ. ශබ්ද. ඊළඟ කර මොකද අපේ learn LR. ඒක අපි කියන්නේ real. අපි කියන්නේ real. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරගෙන කියන real. එහෙම කියලා. අපි ඒක real. ඔයාලට ඕන නම් මේක යටින් ඔයාලා ඉංග්‍රීසියෙන් ලියාගන්න මම මේක පාරක් ඔයාලට ලියලා පෙන්නනවා. real. මේවයි එක විදිහේ ශබ්ද වෙන. ඔත් යන් මේ දැක්ක නේද? අපි ඒක හොඳට උච්චාරණය කරනවා. අපි ඊළඟ කර මොකද්ද? එම්. අපි ඒක ශබ්ද කරන්නේ මියම්. මී. ඒක නම් මතක තියාගන්න ලේසි. මයන්නෙම්මනේ පටන් ගන්නෙ. මියම්. දැක්ක මේ ශබ්දය මේක දැක්කද? අන්න එහෙම තමයි ඒවා අවසන් වෙනවා. ඊළඟ එක තමයි පද. දැක්කද ලියන විදිහ? පද පද. අපි ඒක ලියන්නේ බයො. මොන බං අපි තාම පාරක් එක ඉගෙන ගමු. ටිකක් ඒක අමාරුයි වගේ නේ. කියන්නේ යන පැත්ත. මෙහෙම දැක්කනේ. පද. අපි ඒක කියවන්නේ බයොප්. යොප්. ඒ කියන්නේ ඔප්. මේ දැක්කනේ ඔප්. ඊළඟ එක තමයි ස. හරි ලේසි අකුරක් නේ කරන්නේ. ස. අපි ඒකට කියන්නේ සියත්. හරි දැන් ඔන්න එහෙනම් අපි මුලින් ගම්මා යමු. කියොත් නියන් දිගත් රියල් මියම් බයෝ සියත්. හරිනේ. දැන් අපි මේකට දැන් අපි මෙන්න මේ විදිහට කියලා කියනවා නම් අපි ලියන්න ඕන විදිහක් තියෙනවා. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. අපි දැන් ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙම. මම මුදින් දාන්නකෝ. මෙන්න මේක අපි පාවිච්චි කරනවා. දැන් අපි මේකට දාමු. ඔන්න. දැක්ක නේද? මෙන්න මේ විදිහට අපි අකුරෙන් මේක කරනවා නම් දැන් අපි කියොත් අන්න ඒකට අපි දාන්නේ මෙන්න මෙහෙම. දැක්ක නේද? මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි ඒක. ඒක ශබ්ද කරද්දී කියන්නේ ඒක දැන් අපි සාමාන්‍යයෙන් එක පාපිල්ලක් වගේ එකක්. අපි හිතමු සාමාන්‍යයෙන් එක රහන වගේ කියලා. අන්න එතකොට ඒ වගේ මේක එහෙම පාවිච්චි කරනවා. තව ඇල පිලි පාපිලි ගොඩක් තියෙනවා. මම ඔයාලට පස්සේ කියා දෙන්නම්කෝ. දැන් මේකට සම්බන්ධ වෙන්නේ මෙන්න මේක. එවයි නම් කියන්නේ කියොත් ඔයාලා පටලව ගන්න හින්දා මම ඉතින් අද ඔයාලට ඒක කියන්නේ නැහැ. එහෙනම් දැන් අපි පටන් ගමු. දැන් අපි මෙන්න මේ විදිහට කියනවා නම් මෙන්න කියොත් මේ තියෙන්නේ කොරියන් භාෂාවෙන් කියොත් ලියන විදිහ. කියොත් ලියන විදිහ. මෙහෙම කොරියන් ලියන විදිහ. කියොත්. ඊට පස්සේ අපි නියන් ලියන්නේ මෙන්න මේකට මෙහෙම
මෙහෙම දැක්ක නේද? අපි මේකෙන් ඇලපිල්ලක් වෙහෙ වගේකට තමයි අපි මේක ගන්නෙ සාමාන්‍යයෙන්. දැන් එයාලා මේක ලියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි මේක ශබ්ද අපි මේව ලිව්ව සිංහලෙන්නේ. එයාලා කොරියන් භාෂාවෙන් ලියන්නේ මෙහෙම. ඊට පස්සේ අපේ නියන් චුට්ටක් මේක කොටු අපි මේව කරමු නේද? නැත්නම් මෙතන කෙලින් නැහනේ. L මෙන්න මේ ලකුණ. මම මේවයි නම් ඔයාලට පස්සේ කියා දෙන්නම්. මොකද ඔයාලේ ඔය පටලවා ගන්නවනේ නැත්නම්. අපේ ඊළඟ අකුර තද. අපි කියන්නේ මෙන්න මෙහෙමයි. අපි මේකටම තමයි මෙන්න මෙහෙම දාන්නේ. හරිම මතක තියාගන්න මේක නම් ලේසි. නේද? අනිත් එක තමයි ල මේ දැක්කනේ. ටිකක් ඒක අමාරු මෙහෙට යටට කැලලක් එන්නේ නැහැ. මෙහෙම මෙන්න මෙහෙම දැක්ක නේද? ල රියල් ඊට පස්සේ අපි නියම් දැක්කද? නියම් අපි කොරියන් භාෂාවෙන් දැන් කවුරුහරි ලියන්නේ කිව්වොත් නියම් අකුර ලියන්න කියලා. අපි ඒක ශබ්ද කරන එකත් එක. එතකොට අපි ලියන්නේ මෙහෙම දැක්ක නේද? ඊට පස්සේ අපේ අනිත් අකුර තමයි බයෝ. අපි ඒක ලියන්නේ මෙන්න මෙහෙම. අපි ඒකටම බයෝ අකුර මෙන්න ඒක තමයි අපේ පර්ගර් නේ? අපේ අනිත් අකුර තමයි මෙන්න මේක. මගේ කාලේ අතරින්ද අපි ඉක්මනට කරමුකෝ. හරි. දැන් ඉතින් ඔයාලා මෙන්න මේ අකුරු ටික හොඳට මතක තබා ගන්න ඕනේ. නැත්නම් ඉතින් මේ වීඩියෝ එකෙන් වැඩක් නැහැ. ඉතින් මට මේ ඔක්කොම ඉගැන්නුවේ අපේ දහම් පාසලේ යනකොට පියනත ස්වාමීන් වහන්සේ. අපේ දහම් පාසලට කොරියාවෙන් ස්වාමීන් වහන්සේලා එන කට්ටියක් පැමිණියා. එතකොට අපේ දහම් පාසලේ කොරියන් කතාව කරේ මම. ඉතින් මේ වගේ වෙලාව අවසන් හින්දා මට යන්න වෙලාව ඇවිල්ලා. ඔයාලා එහෙනම් මාව අනිත් වීඩියෝ එකෙන් අනිත් අකුරු ටික දැනගන්න. මතකයි නේද මම කියපු වාක්‍යය? චේරම මීසරණියම්නිදා මගේ නම මීසරණි අයෝධ්‍යා. එහෙනම් හැමෝටම අන්‍යහසයෝ. බයි බයි. මම ඊළඟ වීඩියෝ එකෙන් එයාලා හම්බ වෙන්නම්. මේ ටික හොඳට මතක තබා ගන්න. බයි බයි.